ආයිබෝවන් ඔබ කවදා හරි හිතලා තියෙනවද ඔබ ඔබේ හීනයක් වෙනුවෙන් උපරිමයෙන් උත්සාහ කරද්දී ඇයි එකපාරටම අවුල් වෙලා යන්නේ ඇයි කියලා. ඔබ හිතනවා ඇති ඒක ඔබේ අවාසනාව කියලා. නමුත් ඒක ඇත්ත නෙමෙයි. මනෝවිද්‍යාත්මකව සහ ආධ්‍යාත්මිකව ගත්තොත් ඔබ බලාපොරොත්තු වන ලොකු වෙනසක් ඔබේ ජීවිතේට ලැබෙන්න කලින් විශ්වය ඔබව පරීක්ෂා කරනවා. හරියට විභාගයක් වගේ. අද අපි කතා කරමු ඔබේ ජීවිතයේ ලොකුම ජයග්‍රහණය අත්ළඟ බව කියන පරීක්ෂණ 5 මොනවාද කියලා. හොඳට හිතලා බලලා ඔයා කැමති පින්තූරය තෝරගන්න. හොඳට හිතලා බලන්න ඒ පින්තූර 5න් ඔයා එකක් තෝරගෙන ඔයාට අදාළ පරීක්ෂණය මොකක්ද කියලා බලන්න. ඔයා මේ පින්තූරය තෝරාගත්තා නම් මේ පණිවිඩය ඔයාට. මේ කාඩ් පතෙන් පෙන්눔 කරන්නේ හදිසියේ ඇතිවන බාධාවන් ගැන. ඒ කියන්නේ ඔයාගේ ජීවිතය අලුත් පරිච්ඡේදයක් පටන් ගන්න කලින් පරණ දේවල් බිඳ වැටෙන්න පටන් ගන්නවා. සමහර විට ඔයාගේ රැකියාව අහිමි වෙන්න පුළුවන්. නැත්තම් සමීප සම්බන්ධතාවයක් බිඳෙන්න පුළුවන්. එතකොට ඔයාට දැනෙනවා ඇති හැමදේම විනාශ වෙනවා වගේ. නමුත් ඇත්තරම මේකෙන් වෙන්නේ අලුත් දෙයකට ඉඩ හදන්න පරණ දේවල් ඉවත් වෙන එක. පරණ පදනම බිඳෙන්නේ නැතුව අලුත් මාලිගාවක් හදන්න බෑ. ඒ නිසා ජීවිතේ එකපාරටම අවුල් වුණොත් කලබල වෙන්න එපා. ඒක ලොකු වෙනසක ආරම්භයක්. ඔයාගේ ජීවිතේට දැන් තියෙන්නේ මෙන්න මේ වගේ අසීරු තැනක නම් සතුටු වෙන්න ඕනේ. ඒ කියන්නේ ඔයාගේ ආශිර්වාදය අතළඟ. ඔයා කරන්න ඕන එකම දෙයයි අධෛර්යමත් නොවි ඉදිරියටම යන්න. මේ පරීක්ෂණයෙන් පස්සේන සාර්ථකත්වය ඉතාමත් මිහිරි වේවි. ඔයා මේ පින්තූරය තෝරාගත්තා නම් මේ පණිවිඩය ඔයාට. මේ කාඩ් පතෙන් පෙන්눔 කරන්නේ මිනිස්සු ඔයාගෙන් ඈත් වීමක් පිළිබඳව. ඒ කියන්නේ ඔයාගේ ජීවිතයේ මීළඟ මට්ටමට යන්න බැරි මිනිස්සුන්ව ඔයා එක්ක ඔයාගේ ජීවිතයේ ඊළඟ පරිච්ඡේදයට යන්න බැරි මිනිස්සුන්ව විශ්වය ඔයාගෙන් ඉවත් කරනවා. සමහර විට ඔයා ගොඩාක් විශ්වාස කරපු යාළුවෝ ඔයාව දාලා යන්න පුළුවන්. එහෙම වෙන්නේ ඔයා යන ගමනට ඕන් බාධාවක් වෙන නිසායි. ඔයාට ගැළපෙන නිවැරදි මිනිසුන් මුණ ගැහෙන්න නම් ඔයාට නොගැලපෙන මිනිස්සු ඉවත් වෙන්නම ඕනේ. ඒ තනිකම විඳ ගන්න. ඒක ප්‍රබල පරීක්ෂණයක්. ඒ පරීක්ෂණය සමත් වෙන්න බොරුවට ඔයාව දාලා යන මිනිස්සු වෙනුවෙන් අයදින්න යන්න එපා. එයාලව තියාගන්න ලෑස්ති වෙන්න එපා. මේක විශ්වයෙන් කරන පරීක්ෂණයක්. ඒ නිසා මේ පරීක්ෂණය හොඳින් සමත් වෙන්න. මේ වගේ අසීරුතා ඔයාට ආවොත් ඔයා සතුටු වෙන්න. මොකද කිව්වොත් ඔයාගේ ආශිර්වාදය අතළඟයි. ඉතින් ඔයා කරන්න ඕනේ එකම දේ අධෛර්යමත් නොවි ඉදිරියටම යන්න. මේ පරීක්ෂණ වලින් සමත් වෙන්න. මේ පරීක්ෂණ වලින් පස්සෙන සාර්ථකත්වය ඉතාමත් මිහිරි වේවි. ඔයා තෝරගත්තේ මේ කාඩ් පත නම් මේ පණිවිඩය ඔයාට. මේ කාඩ් පතෙන් පෙන්වන්නේ අතීතයේ දේවල් නැවත පැමිණීමක් ගැන. ඔයා අතහැරපු පරණ නරක පුරුද්දක් හෝ පරණ සම්බන්ධතාවයක් නැවතත් ඔයාගේ ජීවිතයට එන්න පුළුවන්. මේ තමයි ලොකුම පරීක්ෂණය. විශ්වය අහන්නේ ඔයා ඇත්තටම වෙනස් වෙලාද නැත්නම් ආයෙත් පරණ වලේම වැටෙනවාද කියලා. ඔයා ඒ පරණ දෙයට නැහැ කියලා ස්ථාවරවම ඉන්නවා නම් ඔයා ඒ පරීක්ෂණයෙන් සමත්. එතකොට ඔයාගේ මීළඟ දොරටුව විවෘත වෙනවා. හැබැයි ඔයා ඒ පරණ දෙයට ආයෙත් ඇලුම් වෙලා ඒ පරණ දේ ඔයාගේ ජීවිතයට ගත්තා කියලා කියන්නේ ඔයා විශ්වයෙන් දෙන පරීක්ෂණය අසමත් කියන එක. ඉතින් ඔයාගේ ජීවිතය දැන් මේ වගේ අසීරු තත්යකට ඔයා මුහුණ දීලා ඉන්නවා නම් සතුටු වෙන්න. ඔයා මේ පරීක්ෂණය ස්ථාවරව බාර ගන්න. ඒ කියන්නේ ඔයාගේ ආශිර්වාදය අතළඟ කියන එක. ඔයා කරන්න ඕනේ එකම දෙයයි අධෛර්යමත් නොවි ඉදිරියටම යන්න. මේ පරීක්ෂණ වලින් පස්සෙන සාර්ථකත්වය ඉතාමත් මිහිරි වේවි. ඔයා තෝරාගත්තේ මේ කාඩ් පත නම් මේ පණිවිඩය ඔයාට. මේ කාඩ් පතෙන් පෙන්눔 කරනවා දේවල් ප්‍රමාද වීමක් පිටිබඳව. ඒ කියන්නේ හැමදේම සූදානම්. හැබැයි කිසිම දෙයක් වෙන්නේ නැහැ වගේ ඔයාට දැනෙනවා නම් මේ ප්‍රමාදය කරන්නේ ඔයාගේ ඉවසීම පරීක්ෂා කරන්නයි. ඔබ ඉක්මනින්ම අධෛර්යමත් වෙනවද නැත්නම් දිගටම උත්සාහ කරනවාද කියලා විශ්වය බලාගෙන ඉන්නවා.
මතක තියාගන්න ප්‍රමාද වීම කියලා කියන්නේ ප්‍රතික්ෂේප වීමක් නන් නෙවෙයි. ඒ කාලය ඇතුලේ ඔයාව තවදුරටත් ශක්තිමත් වෙනවා. ඉතින් මේ වගේ අසීරු තත්ත්වයක ඔයා දැන් ඉන්නවා නම් සතුටු වෙන්න. ඒ කියන්නේ ඔයාගේ ආශිර්වාද ඉතාමත් අත ළඟයි. ඔයා කරන්න ඕන එකම දෙයයි අධෛර්යමත් නොවි ඉදිරියටම යන්න. මේ පරීක්ෂණ වලින් පස්සෙන සාර්ථකත්වය ඉතාමත් මිහිරි. අල්ලගෙන ඉන්න. ඔයා තෝරගත්තේ මේ කාඩ් පත නම් මේ පණිවිඩය ඔයාට. මේ කාඩ් පතෙන් පෙන්눔 කරන්නේ අභ්‍යන්තර බියස් සහ සැකයක් පිළිබඳව. ඒ කියන්නේ ලොකු ජයග්‍රහණයක් අත ළඟ ඉද්දී අපේ හිතට මහා ලොකු බයක් එනවා. මට මේක කරන්න පුළුවන් වේද කියලා සැකයක් එනවා. ඒ කියන්නේ ඔයා දැන් ඉන්නේ ඔයාගේ කම්ෆර්ට් සෝන් එකෙන් එළියේ. බය දැනෙනවා කියන්නේ ඔයා වර්ධනය වෙනවා කියන එකයි. ඒ බය එක්කම ඉදිරියට යන්න. මේ වගේ අසීරු තැනක ඉන්නවා නම් සතුටු වෙන්න. ඒ කියන්නේ ඔයාගේ ආශිර්වාදය අත ළඟ. ඔයා කරන්න ඕන එකම දෙයයි අධෛර්යමත් නොවි ඉදිරියටම යන්න. මේ පරීක්ෂණ වලින් පස්සෙන සාර්ථකත්වය ඉතාමත් මිහිරි වේවි.